ප්‍රතිසංස්කරණය කියලා අද දවසේ අපේ අධ්‍යාපනයට තුල් කරලා තියෙනවා comprehensive sexuality education. මේක තමයි ප්‍රධාන අත්විවරම අපේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට. පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය පිළිබඳ United Nations Population Fund Agency එක තමයි මේකට දෙන ප්‍රධාන මූලික දායකත්වය දරන්නේ. United Nations එකේ UNESCO එක, UNDP එක, UNFP එක, United Nations Women, UNICEF එක මේ සියලු UN එකේ ආයතන සල්ලි දීලා මේ වනචාරී දේවල් අපේ දරුවන්ට ඇතුල් කරලා තියෙනවා ඒගොල්ලන්ගේ පාඨමාලාවට. මෙතන ඔබ දකිනවා මේක 20යි 30. ඒක තමයි ඒගොල්ලන්ගේ ඉලක්කය. මේක 20යි 30 වෙනකොට අපේ දරුවන්ට අධ්‍යාපනය හරහා ඒක ගෲම් කිරීමක්. ඒ කියන්නේ ළමයින්ව ඒකට පුරුදු කිරීමක් තමයි කරන්නේ. කොහොමද මේක කරන්නේ? comprehensive sex education කියලා මෙතන මම ඔබට පෙන්නනවා. සංකල්ප 8 ඒගොල්ලන් එන්න හදන්නේ අවුරුදු 5 සිට 8 දරුවන්. ඒක කාණ්ඩයක්. අනික එක 9 සිට 12 සහ 12 සිට 15 සහ 15 සිට 18 කාණ්ඩ. මේ කාණ්ඩ වලට ඒගොල්ලන් උගන්වනවා ලිංගික දිශානතිය ගැන. ප්‍රේමවන්ත සම්බන්ධතා. මේ 8 හරහා දිගින් දිගටම පෙන්නලා තියෙන ලිංගිකත්වය. එතකොට මෙතන තියෙනවා ස්ත්‍රී පුරුෂ සමාජභාවී ප්‍රතිමාන. ලිංගික භාවය සහ ලිංගිකත්වය සහ ලිංගික හැසිරීම සහ ලිංගික ප්‍රතිචාර. මේ දිගින් දිගට මේ 8 හරහා මේ විකෘතිතාවය සමාජගත කරන්න හදනවා. එතකොට මෙතන ශ්‍රී ලංකා National Early Childhood Education Framework ප්‍රධාන ආයතන 3ක් තියෙනවා. UNICEF එකයි, National Institute of Education ශ්‍රී ලංකා සහ ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශය. මේ විකෘතිතාවය අපේ දරුවන්ට සමාජගත කිරීමට අපිට කිසිම විදිහකටවත් ඉඩ දෙන්න බෑ. දැන් ළඟදිම ඇවිල්ලා තියෙන එවැනි ශ්‍රේණියේ මහා සමාජ ආందోලනාත්මක මේ රිෆෝම්ස් අපි දැක්කා. ඒක ඒගොල්ලන් හදලා තියෙන්නේ මේ CSE කියන මේ ආයතනය දාලා තියෙන මේ comprehensive sexuality education එකේ චූටි කොටසක් තමයි දැන් සමාජගත වෙලා තිබ්බේ. දැන් ඕක මාස 3ක් ඇතුළත මෙවැනි විනාශයක් සිදු කරන්න හදනවා නම් හිතන්න මේ මුළු ක්‍රමවේද 8කින්ම මේක ළමයින්ගේ බ්‍රේන් වොෂ් කරන්න හදන මේ ක්‍රමවේදය මොන විනාශකාරී බලපෑමකින් අපේ ළමයින් පිළිගන්නවද? සමාජය, ආගම, දහම, සාරධර්ම විකෘති කරගෙන ඒව සම්පූර්ණයෙන්ම විනාශ කරලා දරුවන්ට සහ දෙමව්පියන්ගේ අතර තියෙන ඒ සම්බන්ධකම් විනාශ කරලා මේ කරන අන්තර්ජාතික කූට උපක්‍රමය අපි අද දවසේ සම්පූර්ණයෙන්ම මේකට එරෙහිව අපි විරුද්ධ වෙමු.